සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සීරුවට. අවුරුදු 13000කට කලින් මේ ලෝකයෙන් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය ඩයවොල්ස්ලා මේ වෙද්දී අපිත් එක්ක ජීවත් වෙනවා ජෙනෙටික් ඉන්ජිනියරින් නිසා. ඒ කියන්නේ ජාන ඉන්ජිනේරු විද්‍යාව නිසා. කොලොසල් බයෝසයන්සස් කියන සමාගම තමයි මේ අරුම පුදුම සහගත දේ කරන්න සමත් වුනේ. ඉතින් මේ වෘක විශේෂ විතරක් නෙවෙයි. ඉදිරි අනාගතයේදී වඳ වෙලා ගිය ඒ තවමත් මිනිස්සු කතා බහ කරන ජනප්‍රිය සත්ව විශේෂ ගොඩක්. උදාහරණ වශයෙන් කියනවා නම් ටැස්මේනියානු කොටියා වර්ෂ 1600 දී සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය ඩෝඩෝ කුරුල්ලා ඒ විතරක් නෙවෙයි අවුරුදු 4000කට කලින් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය මැමත්ලා අපි අයිස්සේ චිත්‍රපටයෙන් දැක්කේ ප්‍රමාණයෙන් විශාල අලියතුන් වගේම හිම සහිත ප්‍රදේශවල ජීවත් වෙන්නේ අන්නේ සත්ව විශේෂ පවා ඉස්සරහට අපිට ඇස් දෙකෙම බලා ගන්න අවස්ථාව ලැබේවි. ඉතින් කොලොසල් බයෝසයන්සස් කියන මේ සමාගමේ පළවෙනි උත්සාහය තමයි මේ ඩයවොල්ස්ලා වඳ වී යනවා කියන එක හඳුන්වන්නේ එක්ස්ටින් විදියටනේ. නමුත් මේ අය කරන්නේ ඩීඑක්ස්ටින්. ඒ කියන්නේ වඳ වී යාම ආපහු හරවන එක. සරලවම කියනවා නම් වඳ වී ගිය සත්වයින්ට ආපහු ජීවය දෙන එක තමයි මේ අය කරන්නේ. ගොඩක් අය බලලා තියෙන TV series එකක් නේ Game of Thrones කියන්නේ. ඉතින් ඒ TV series එකේ සමහර චරිත සුළුතුළුන් විදියට ඇති කළෙත් මේ ඩයවොල්ස්ලා. ඉතින් අවුරුදු 13000කට කලින් සම්පූර්ණයෙන් වඳ වෙලා ගියත් ඔන්න මාස 5ක් වයස ඩයවොල්ස්ලා දෙන්නෙක් මේ වෙද්දී අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක්ගේ නම තමයි රොමියුලස්, අනිත් කෙනාගේ නම තමයි රේමුස්. ඉතින් ඒ දෙන්නට අමතරව තවත් පුංචි ගැහැණු සතෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි කලීසි. ඉතින් අවුරුදු දහස් ගානකට කලින් මේ ලෝකයෙන් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය මේ වෘක විශේෂයට ජීවය දෙන වැඩේ කළේ ඇමරිකාවේ එක තැනක රහසිගතව. නමුත් ඔන්න මේ වෙද්දී ගොඩක් අය කියනවා මේ ඉන්නේ ඩයවොල්ස්ලා නෙවෙයි, මේ ඉන්නේ වෙනත් වෘක විශේෂයක වෙනත්ම වර්ෂන් එකක් කියලා. ඉතින් ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? අවුරුදු දහස් ගානකට කලින් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය සත්ව විශේෂයකට මේ අය ආපහු ජීවය දුන්නේ කොහොමද? මේ අය ඒ සත්ව විශේෂ, ඒ කියන්නේ මේ වෘක විශේෂය ආපහු නිර්මාණය කළේ කොහොමද? ඒ වගේ වඳ වෙලා ගිය සත්ව විශේෂ ආපහු ගෙන්නන එකේ තියෙන භයානකම මොකක්ද? මෙන්න මේ හැම දෙයක්ම අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝට යන කලින් මතක් කරනවා ඔයා අපේ සීරෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම්, එහෙම නැත්නම් හැමදාමත් වීඩියෝස් බැලුවත් තවමත් අපේ සීරෝ YouTube channel එක subscribe කරන්න මගහැරුණු කෙනෙක් නම් පහලින් බලන්න subscribe button එක පේන තියෙනවා. එහෙනම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා ඔන්න වීඩියෝ එකට like එකක් දාලාම බලන්න පටන් ගන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් එන්න සම්පූර්ණම කතාව අද සීරෝෙන් මම ඔයාලට කියන්නම්. එක්දාසටසේ 54දී ඇමරිකාවේ ඔහායෝ ගඟ ළඟ තිබිලා මුල්ම වතාවට ඩයවොල්ස්ලාගේ පොසිල හොයාගෙන තියෙනවා. ඉතින් මේ ඩයවොල්ස්ලා වර්ගීකරණය කරන්නේ කැනිස් විදියට. විද්‍යාත්මක නාමය තමයි කැනිස් ඩයිරස්. ඉතින් හැම සුනක වර්ගයක්ම හැම වෘක විශේෂයක්ම වගේම මුවන් පවා අයිති වෙන්නේ මෙන්න මේ වර්ගීකරණයට. කොහොම නමුත් 1918 දී ජෝන් මේරියම් කියන විද්‍යාඥයා අර පොසිල වර්ගය පරීක්ෂා කරලා බලලා එයා කියලා තියෙනවා මේ ඩයවොල්ස්ලා අයිති වෙන්නේ කැනිස් කියන වර්ගීකරණයට නෙවෙයි කියලා. නමුත් පස්සේ කාලයක ඒ අදහස එහෙම නොසලකා හැරලා තියෙනවා. ඉතින් මේ ඩයවොල්ස්ලාගේ ජීවමාන සමීපතම ඥාතීන් විදියට මුලින්ම විද්‍යාඥයන් සඳහන් කරලා තියෙන්නේ මොඩර්න් සහ ග්‍රේ කියන වෘක විශේෂ දෙක. ඒත් ඊට පස්සේ විද්‍යාඥයන් පරීක්ෂා කරලා බලලා කියලා තියෙනවා මේ ඩයස් සහ මොඩර්න් කියන වෘක විශේෂ දෙක අතර එහෙම සමානකමක් නැහැ. ඒ කියන්නේ ඔන්න ඒ ලෑස්ට්වෙන් මොඩර්න් කියන වෘක විශේෂය අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔන්න ඩයවොල්ෆ් කියන මේ වෘක විශේෂයට ජීවමානව ඉන්න සමීපතම ඥාතියා තමයි ග්‍රේ වොල්ෆ්ලා. ඉතින් අවුරුදු දහස් ගානකට කලින්, ඒ කියන්නේ අවුරුදු 13000කට කලින් ඩයවොල්ස්ලා සහ ග්‍රේ වොල්ස්ලා එකම කණ්ඩායමක් විදිහට ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ වෘක විශේෂ දෙක අතර කිසිම අභිජනනය වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ ජාන මිශ්‍ර වීමක් වෙලා නැහැ. කොහොම නමුත් අවුරුදු 13000කට කලින් ඩයවොල්ස්ලා සම්පූර්ණ ස්වභාවිකව වඳ වෙලා ගිහින් තියෙනවා. ඒත් ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් එනවා. අවුරුදු 13000කට කලින් ඩයවොල්ෆ් කියන මේ වෘක විශේෂය සම්පූර්ණයෙන් වඳ වෙලා ගියත් ඩයවොල්ස්ලාත් එක්ක හිටපු ග්‍රේ වොල්ස්ලා තවමත් ඉන්නවා. ඉතින් ඒක වෙන්නේ කොහොමද? අන්න ඒකට විද්‍යාඥයන් නිගමනයන් කිහිපයක් කරලා තියෙනවා. පළවෙනිම නිගමනය තමයි මේ ඩයවොල්ස්ලා දඩයම් කරන්නේ විශාල සත්තුන්ව. ඒ කියන්නේ ලොකු සත්තුන්ව. නමුත් කාලයක් යද්දී ඒ විශාල සත්තුන්ගේ අඩුවීමක් තිබුණ නිසා ඩයවොල්ස්ලාට කන්න දෙයක් තිබිලා නැහැ. ඒ අය බඩගින්නේ වඳ වෙලා ගියා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. දෙවෙනි නිගමනය තමයි පරිසරයත් එක්ක අනුවර්තනය වීමේ හැකියාව ඩයවොල්ස්ලාගේ සෑහෙන අඩුයි. අන්න ඒක නිසාත් ස්වභාවිකවම ඩයවොල්ස්ලා වඳ වෙලා ගියා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. විද්‍යාඥයන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඩයවොල්ස්ලාගේ ඇඟේ ප්‍රමාණය ගැන කතා කරනවා නම් මොඩර්න් වෘක විශේෂයට වඩා මේ අය 125ක් විශාලයි. නමුත් ඔයාලා දකින්න ඇති Game of Thrones TV series එකේ නම් ඊටත් වඩා ලොකුවට තමයි ඩයවොල්ස්ලාව පෙන්වුවේ. නමුත් ඇත්තම කතාව තමයි ඩයවොල්ස්ලා ඒ පෙන්නපු තරම් විශාල නැහැ.
අනිත් පුරුක විශේෂත් එක්ක බලද්දී ඩයවුල්ස්ලාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ හකු ගොඩක් ශක්තිමත්, ඒ වගේම මෙයාලට තියෙන සුදු පාට ලොම්. ඒ විතරක් නෙවෙයි මේ අය ජීවත් වෙලා තියෙන කණ්ඩායම් විදියට. හරි, දැන් මම ඔයාලට කියන්නම් ඩී-එක්ස්ටින්ට් එහෙම නැත්නම් මේ වඳ වී ගිය සත්වයකට ආපහු ජීවය ලබා දෙන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න ක්‍රම 3ක් තියෙනවා. පළවෙනිම ක්‍රමය තමයි බෑක් බ්‍රීඩින්. ඒ කියන්නේ වඳ වී ගිය ඒ සත්ව විශේෂයේ දැනට ජීවමානව ඉන්න සමීපතම ඥාතියෙක් තෝරගෙන වඳ වී ගිය ඒ සත්වයාගේ ලක්ෂණ තියෙන විදියට ඒ සත්වයව ආපහු අභිජනනය කරලා නිර්මාණය කරනවා. මම මේක ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්න. ඔන්න දැන් මේ ඡායාරූපයේදී ඔයාලා දකින්නේ ක්වාගා කියන සත්වයා. මම දන්නවා හරියට සීබ්‍රා වගේමයිනේ. නමුත් හොඳින් බැලුවොත් අපිට තේරෙනවා මේ ක්වාගාගේ ඉස්සරහා හරියට සීබ්‍රා කෙනෙක් වගේමයි. නමුත් පිටිපස්සේ එයාගේ අශ්වයෙක් වගේ ඔන්න ඔය සත්වයාට තමයි ක්වාගා කියලා කියන්නේ. නමුත් දැන් අවුරුදු ගානකට කලින් මේ ක්වාගා කියන සත්වයා සම්පූර්ණයෙන් වඳ වෙලා ගිහින් තියෙනවා. අවසානයේට මේ සත්වයා ඉඳලා තියෙන්නේ 1883 සවුත් අප්‍රිකාවල. නමුත් මිනිස්සු වැඩි වශයෙන් මේ සත්වයාව දඩයම් කරලා තියෙනවා. ඒක නිසා තමයි අවසානයේදී ක්වාගා සම්පූර්ණයෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ. ඔයාලා දැන් මේ දැක්කේ ක්වාගා කියන ඒ සත්වයා වඳ වෙලා යන්න කලින් ගත්ත ඒ සතෙක්ගේ ඡායාරූපයක්. කොහොම නමුත් 1987 දී ක්වාගා කියන මේ සත්වයාව ආපහු නිර්මාණය කරන්න, එහෙම නැත්නම් ඒ සත්වයාට ආපහු ජීවය දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතියේ නම තමයි ක්වාගා ප්‍රොජෙක්ට්. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ හිටපු විද්‍යාඥයින් ක්වාගා කියන ඒ සත්වයාට ආපහු ජීවය ලබා දෙන්න, ඒ වගේ සත්වෙක් ආපහු නිර්මාණය කරන්න අනුගමනය කරලා තියෙන්නේ මෙන්න මේ බෑක් බ්‍රීඩින් ක්‍රමය. ඒකෙදි කරලා තියෙන්නේ මෙන්න මේ දේ. දැනට ජීවතුන් අතර ඉන්න සීබ්‍රලා අතරත් ඉන්නවා ක්වාගා කියන අර සත්වයාගේ ලක්ෂණ තියෙන සීබ්‍රලා. ඒ කියන්නේ පිටිපස හරියට යාන්තමින් අශ්වයෙක් වගේ පේන සීබ්‍රලා ඉන්නවා කියලා විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. අන්න ඒක නිසා මේ කණ්ඩායම ඒ ලක්ෂණ තියෙන සීබ්‍රා ගැහැණු සතෙක් සහ පිරිමි සතෙක් හොයාගෙන ඒ දෙන්න අභිජනනය කරලා පැටවුන් බිහි කරලා තියෙනවා. එතකොට මේ පැටවුන්ටත් අම්මගේ තාත්තගේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් එනවා. සමහර අයට නම් එහෙම ලක්ෂණ නැහැ. නමුත් සමහර පැටවුන් ඉන්නවා අම්මගේ තාත්තගේ වගේ එයාගෙත් පිටිපස හරියට අශ්වයෙක් වගේමයි. අන්න ඒ වගේ ගැහැණු සතෙක් සහ පිරිමි සතෙක්ව තෝරගෙන ඒ අයගේ නිසි වයස ආවට පස්සේ ඒ දෙන්නව අභිජනනය කරලා ආපහු ඒ දෙන්න හරහා පැටවුන් බිහි කරනවා. ඒ කියන්නේ ඔන්න පළවෙනි පරම්පරාවේ හිටියා. එතනින් පස්සේ දෙවෙනි පරම්පරාවට ගියා. ඔන්න දැන් දෙවෙනි පරම්පරාවේ හිටපු දෙන්නෙක් අභිජනනය කරලා තුන්වෙනි පරම්පරාවටත් ගියා. ඔන්න ඔය වැඩේ සම්පූර්ණ කරන්න මේ කණ්ඩායමට අවුරුදු 20ක් ගත වෙලා තියෙනවා. කොහොම නමුත් අවසානයේදී මේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා ක්වාගා වගේම ඉන්න ඒ ලක්ෂණ තියෙන සතෙක්ව නිර්මාණය කරන්න. නමුත් ඇත්තටම මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඉන්නේ ඇත්තටම ක්වාගා කෙනෙක්ද? ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි නැහැ. මොකද ඇත්තම ක්වාගා කෙනෙක්ගේ ඇතුලේ හැංගිලා තියෙන ලක්ෂණ මිනිස්සු දන්නේ නැහැ. ඒ සතා කෑම කන්නේ කොහොමද? ඒ සතා කෑම ගිලින්නේ කොහොමද? ඒ සතා හුස්ම ගන්නේ කොහොමද? අන්නේ ලක්ෂණ වලින් එකක්වත් අඩුමතරමේ ක්වාගා වගේ පේන නිර්මාණය කරපු මේ සතාගේ තියෙනවද නැද්ද කියලා අපිට තහවුරු කරලා කියන්න බෑ. ඇත්තටම මේ ලක්ෂණ වලින් එකක්වත් තිබුණොත් ඒකත් පුදුමයක්. කොහොම නමුත් වඳ වී ගිය සත්වයකට ආපහු ජීවය ලබා දෙන්න තියෙන පළවෙනි විදිය තමයි ඔන්න ඔය බෑක් බ්‍රීඩින් ක්‍රමය. දෙවැනි ක්‍රමය තමයි ක්ලෝනින්. එහෙම නැත්නම් ක්ලෝනකරණය. වඳ වී ගිය සත්වයේගේ නිවැරදි ජාන පිටපතක් සංශ්ලේෂණය කිරීමක් නේ මෙතනදී වෙන්නේ. නමුත් මෙතන තියෙන අමාරුම දේ තමයි වඳ වී ගිය සත්වයේගේ නිරෝගී සෛල සාම්පල් එකක් කොහොම හරි හොයා ගන්න ඕනේ. ඔයාලට මතක ඇති 1996 දී මේ ක්ලෝනකරණය කරන්න පුළුවන් කියලා විද්‍යාඥයන් ඔප්පු කරලා පෙන්නවා ඩොලි කියන බැටළුවා හරහා. නමුත් බැටළුවන් කියන්නේ වඳ වී ගිය සත්ව කොට්ටාශයක් නෙවෙයි. තවමත් ජීවමානව ඉන්නවා. ඉතින් ජීවමානව ඉන්න බැටළුවෙක්ගේ සෛල සාම්පල් එකක් අරගෙන තමයි මේ අය උදාහරණයක් විදියට ඩොලි කියන බැටළුවාව නිර්මාණය කරේ. හරියටම කියනවා නම් 2000 අවුරුද්දේදී තමයි විද්‍යාඥයන් වඳ වී ගිය සත්වයක්ව ක්ලෝනකරණය කරලා ආපහු නිර්මාණය කරන්න උත්සාහ කළේ. ඔයාලට දැන් මේ ඡායාරූපයේ පේන්නේ බුකාඩෝ කියන එළු විශේෂය 2000 අවුරුද්දේ ජනවාරි 6 වෙනිදා අවසානයේ මේ වර්ගෙන්, ඒ කියන්නේ බුකාඩෝ වර්ගෙන් හිටපු එළුවා මිය ගියා. නමුත් ඒ එළුවගේ මරණයට අවුරුද්දකට කලින් ඉඳන්ම විද්‍යාඥයන් ලෑස්ති පිට හිටියේ. අන්න ඒක නිසා ඒ එළුවා ජීවිතුන් අතර ඉද්දිම එයාගෙන් සෛල සාම්පල් එකක් අරගෙන විද්‍යාඥයන් ඒක බොහොම ආරක්ෂාකාරීව ගබඩා කරලා තිබිලා තියෙනවා. ඉතින් අවසානයේ හිටපු බුකාඩෝ එළුවත් මිය ගියා කියන්නේ ඒ එළු විශේෂය සම්පූර්ණයෙන් වඳ වෙලා ගියා කියන එක. නමුත් ක්ලෝනකරණයට අවශ්‍ය ඒ නිරෝගී සෛල සාම්පල් එක මේ වෙද්දී විද්‍යාඥයන් ළඟ තියෙනවා. අන්න ඒක නිසා විද්‍යාඥයන් එතනින් පස්සේ ආපහු බුකාඩෝ එළුවෙක් නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඒ ක්ලෝනකරණය ආරම්භ කරලා තියෙනවා. ඒකෙදි මේ විද්‍යාඥයන් කරලා තියෙන්නේ අර සෛල සාම්පල් එකෙන් න්‍යෂ්ටි අරගෙන ඒක පිටපත් කරලා 57ක් රෝපණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් එතනින් ගැබ්බර
අරගෙන තියෙන්නේ. නිවැරදිව ගැබ් අරගෙන තියෙන්නේ 7ක් විතරයි. නමුත් අවාසනාවන්ත විදියට එතනින් 6ක්ම ගබ්සා වෙලා තියෙනවා. අවසානයේදී බුකාඩෝ කියන එළු විශේෂයෙන් ගැහැණු සතෙක්ට උපත දෙන්න මේ අය සමත් වෙලා තියෙනවා. නමුත් ඒ ගැහැණු සතත් ඉපදිලා තියෙන්නේ පෙනහළු ආබාධයක් සහිතව. ඒක නිසා ඒ ගැහැණු සතාට ජීවත් වෙන්න ලැබිලා තියෙන විනාඩි 10ක් විතරයි. ඒ සතත් එහෙම මිය ගිහින් තියෙනවා. මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇතිනේ වදවි ගිය සත්වෙක්ව ආපහු නිර්මාණය කරන එක මොනතරම් අමාරු වැඩක්ද. කොහොම නමුත් ඒ දේ කරන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි ඔන්න ඔය ක්ලෝනකරණය. තුන්වෙනි ක්‍රමය තමයි ජෙනෙටික් ඉන්ජිනියරින්. ඒ කියන්නේ ජාන ඉන්ජිනේරු විද්‍යාව. මේක තමයි දැනට ලෝකයේ තියෙන නවීනම ක්‍රමය. ඒ වගේම අවුරුදු දසදහස් ගානකට කලින් වුණත් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය සත්වයකට ආපහු ජීවය දෙන්න ඒ වගේ සත්වයක් නිර්මාණය කරන්න තියෙන එකම තාක්ෂණය එකම ක්‍රමය තමයි මේක. මොකද මේකෙදි භාවිතා කරන්නේ පොසිල. වඳ වී ගිය සත්වයේගේ DNA ස්වභාවිකවම සංරක්ෂණය වෙන විදියක් නෙමේ පොසිල කියන්නේ. ඉතින් මේ පොසිලයක් භාවිතා කරලා මේ විද්‍යාඥයින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා සරලව මම ඔයාලට කියලා දෙන්න. මුලින්ම විද්‍යාඥයින් මේ පොසිලේ අරගෙන ඒක පරීක්ෂා කරලා බලනවා. ඒක අධ්‍යයනය කරලා බලනවා. ඒ පොසිලේ මේ අයට අවශ්‍යම වඳ වෙලා ගිය ඒ සත්වයාගේමද කියලා මුලින්ම මේ අය පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ තමයි මේ අය ඒ පොසිලේ තියෙන DNA ගැන අවධානය යොමු කරන්නේ. DNA ගැන පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ විද්‍යාඥයින් කරන වැඩේ තමයි ඒ වඳ වෙලා ගිය සත්වයාට හා සමානවම සමීපතම ජීවතුන් අතර ඉන්න ජීවමාන සත්වයක DNA සාම්පල් එකක් අරගෙන පොසිලේ තියෙන DNA සාම්පල් එකක් එක්ක ඒක සංසන්දනය කරලා බලනවා. මේ දෙක අතර මොනතරම් ගැලපීමක් තියෙනවද කියලා. ඊට පස්සේ තමයි විද්‍යාඥයින් ඒ අණුව DNA එඩිට් කරන්න එහෙම නැත්නම් සංස්කරණය කරන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න මේවා කියන තරම් ලේසි වෙන්නේ නැහැ. කොහොම නමුත් නිවැරදිව DNA සංස්කරණය කරලා ගත්තා කියන්නේ ඔන්න මේ වෙද්දි විද්‍යාඥයන් ළඟ තියෙනවා වඳ වී ගිය සත්වයාගේ නිරෝගී සෛල සාම්පල් එකක්. එතනින් පස්සේ කරන්න තියෙන්නේ ක්ලෝනකරණය පියවර ටිකමයි. මොකද මේ වෙද්දි මේ අයගේ ළඟ වඳ වී ගිය සත්වයාගේ නිරෝගී සෛල සාම්පල් එකක් තියෙන නිසා. ඔයාලට මතක ඇතිනේ නිරෝගී සෛල සාම්පල් එකක් තිබ්බට පස්සේ ක්ලෝනකරණය හරහා මේ අයට ඒ වගේම සත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් කියන තරම් මේ වැඩේ කරන එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද මේ අයට ලොකු අභියෝග දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනිම අභියෝගය තමයි නිවැරදි සහ සම්පූර්ණම DNA සාම්පල් එකක් හොයාගන්න එක. කලින් කිව්වා වගේම මේ වැඩේට මේ අය යොදාගන්නේ පොසිලනේ. පොසිල කියන්නේ කොහොමත් අවුරුදු බර ගාණක් පරණයි. සමහර අවස්ථාවලදී මේ වැඩේට විද්‍යාඥයින්ට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ අවුරුදු ලක්ෂ ගානකටත් වඩා පරණ පොසිල. ඒ වෙද්දි ඒ පොසිල වලට ගොඩක් හානි වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා DNA පවා කැඩලා ගිහින් තියෙන්නේ. ඒක නිසා නිවැරදි සම්පූර්ණ DNA සාම්පල් එකක් හොයාගන්න එක මේ විද්‍යාඥයන්ට තියෙන ලොකුම අභියෝගයක්. ඊළඟ අභියෝගය තමයි DNA සංස්කරණය. කලින් කිව්වා වගේම DNA සංස්කරණය කියන්නේ නිකම්ම වචන දෙකක් වුණාට ඒ වැඩේ කරන එක සෑහෙන අමාරුයි. මොකද විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා මිලියන ගණනක DNA වෙනම සංස්කරණය කරන්න. එහෙම නැත්නම් එඩිට් කරන්න. කොහොම නමුත් මම මුලින්ම සඳහන් කළ කොලොසල් බයෝසයන්සස් කියන සමාගම මේ අභියෝග දෙකටම මුහුණ දුන්නා කියලා අපිට කියන්න පුළුවන්. මේ සමාගමේ ප්‍රධානම අරමුණ තමයි අවුරුදු 4000කට කලින් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය මෙමත් කෙනෙක්ව ආපහු නිර්මාණය කරන එක. එහෙම නැත්නම් ඒ වගේ මෙමත් කෙනෙක්ට ආපහු උපත ලබා දෙන එක තමයි මෙයාලගේ ප්‍රධානම අරමුණ. නමුත් ඔන්න ඒ වැඩේ කරන එකත් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. මේ සමාගමට ඒ වැඩේ කරන්න කලින් අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙමත්ලට සමීපතම ඥාතියක් විදියට ජීවමානව ඉන්නේ ආසියානු අලියා. නමුත් ආසියානු අලියාගේ ගැප් කාලය ඒ කියන්නේ අලිපැටියෙක් ලැබෙන්න කලින් එයා අම්මගේ බඩේ ඉන්නවනේ. අන්න ඒ කාලේ මාස 22ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 2ක් ക്ഷീරපායි සත්වයින්ගෙන් වැඩිම ගැප් කාලයක් තියෙන්නේ අලියන්ට. අන්න ඒක නිසා මෙමත් කෙනෙක්ව එකපාරටම නිර්මාණය කරන එක අමාරුයි කියලා මේ අයට තේරලා තියෙනවා. කොහොම නමුත් 2023 දී කොලොසල් බයෝසයන්සස් සමාගමේ විද්‍යාඥයින් එකතු වෙලා කතා බහ කරලා තියෙනවා. අපිට එකපාරටම මෙමත් කෙනෙක්ව නිර්මාණය කරන්න බැහැ. ඒක නිසා සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය වෙනත් සත්වෙක් අපි ආරම්භයක් විදිහට නිර්මාණය කරමු කියලා. අන්න එතනදී තමයි අදහසක් ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 13000කට කලින් සම්පූර්ණයෙන් වඳ වෙලා ගිය ඩයවොල්ෆ් කෙනෙක්ට අපි එහෙනම් උපත ලබා දෙමු කියලා. ඒකට හේතුව තමයි මේ ඩයවොල්ෆ් කියන වෘක විශේෂය සෑහෙන ජනප්‍රියයි. Game of Thrones TV series එක විතරක් නෙවෙයි. World of Warcraft වගේ ජනප්‍රිය games ගොඩක මේ සත්ව විශේෂය මේ වෘක විශේෂය දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසාම මේ ඩයවොල්ෆ් කියන වෘක විශේෂය සෑහෙන ජනප්‍රියයි. අන්න ඒක නිසා ආරම්භයක් විදියට ඩයවොල්ෆ් කෙනෙක්ට ආපහු උපත දුන්නොත් එහෙම ඒකෙන් මේ අයට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන නිසා මේ අය ඒ අදහස අනුමත කරගෙන තියෙනවා. එතනින් පස්සේ තමයි මේ අය ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ වෙලා තියෙන්නේ පියවර 5කින්. පළවෙනිම පියවර තමයි උසස් තත්ත්වයේ DNA. එහෙම නැත්නම් උසස් තත්ත්වයේ පොසිලයක් හොයාගන්න එක. ඉතින් මේ අයට ඔහායෝ වල ෂෙරිඩන් කියන ගුහාවේ තිබිලා අවුරුදු 13000ක් පරණ ඩයවොල්ෆ් කෙනෙක්ගේ පොසිලයක් හම්බ වෙලා තියෙනවා. ඇත්තට මේක දතක කොටසක්. ඊට අමතරව මේ අයට තවත් පොසිලයක්
හම්බ වෙලා තියෙනවා ඉඩහෝ වල තියෙන ජලාශයක් ළඟ කැණීම් කටයුතු කරද්දී. එතනින් මේ අයට හම්බ වෙලා තියෙනවා අවුරුදු 70000ක් පරණ ඩයවුල්ෆ් කෙනෙක්ගේ හිස් කබලක්. ඒ කියන්නේ පොසිලයක්. අන්න ඒ පොසිල කොටස් දෙක භාවිතා කරලා මේ විද්‍යාඥයන් කණ්ඩායම සමත් වෙලා තියෙනවා ඩයවුල්ෆ් කෙනෙක්ගේ ජාන අණුපිළිවෙල ගැන අධ්‍යයනය කරන්න. එතනදී මේ අය ඩයවුල්ෆ්ලා ගැන විස්තර ගොඩක් එකතු කරගන්න සමත් වෙලා තියෙනවා. නමුත් ඔන්න එතනින් මේ අයට හම්බ වෙලා තියෙන්නේ DNA කොටස් විතරයි. මොකද අර මම කලින් කිව්වා වගේම ඒ පොසිල වලට හානි වෙලා තිබිලා තියෙන්නේ. DNA පවා කැඩලා ගිහින් තිබිලා තියෙන්නේ. අන්න ඒක නිසා එතනින් මේ විද්‍යාඥයන් කණ්ඩායමට හම්බ වෙලා තියෙන්නේ ඩයවුල්ෆ්ලාගේ කැඩී ගිය DNA කොටස් විතරයි. කොහොම නමුත් ඊළඟ පියවර තමයි DNA සංසන්දනය. ඔයාලට මතක ඇතිනේ මම කලිනුත් කිව්වා ඩයවුල්ෆ්ට ජීවමානව සමීපතම ඉන්න ඥාතියා ග්‍රේ වුල්ෆ්නේ අන්න ඒ වෘක විශේෂයේ DNA සාම්පල් එකක් අරගෙන ඒ DNA සාම්පල් එකත් එක්ක පරීක්ෂා කරලා බලනවා සංසන්දනය කරලා බලනවා මේ පොසිල වලින් ගත්ත ඩයවුල්ෆ්ගේ DNA සාම්පල් එක ඔන්න මේ DNA සාම්පල් දෙකම 99.5ක්ම ගැලපෙනවා කියලා මේ අය හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔන්න මේ අයට වැඩේ ලේසි. පොසිල වලින් හම්බුනේ DNA කොටස්නේ. නමුත් ඔන්න 99.5ක්ම මේ DNA සාම්පල්ස් දෙක සමාන නිසා මෙතනින් එහාට මේ අයට හිතන තරම් වැඩේ අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ පියවර තමයි මේ වෘක විශේෂ දෙකේ DNA සාම්පල්ස් වල තියෙන වෙනස. ඒ කියන්නේ 0.5ක වෙනසක් තියෙනවානේ. අන්න ඒ වෙනස මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන එක ඔන්න මෙතනදී විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා 0.5ක වෙනසක් වුණාට මෙතන ජාන 14ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ වෘක විශේෂ දෙකේ ශරීර ප්‍රමාණය, ඒ අයගේ උස, හිස් කබලේ ප්‍රමාණය, ලොම් වල වර්ණය මෙන්න මේ වගේ ජාන 14ක වෙනසක් තියෙනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඊළඟ පියවර එහෙම නැත්නම් හතරවෙනි පියවර තමයි DNA සංස්කරණය. එහෙම නැත්නම් DNA එඩිටින් එක. මෙන්න මේකට මේ අය භාවිතා කරලා තියෙන්නේ CRISPR-Cas9 කියන තාක්ෂණය. 2020 දී ප්‍රංශ විද්‍යාඥ ඉමැනුවෙල්ට සහ ඇමරිකානු විද්‍යාඥ ජෙනිෆර්ට මේ තාක්ෂණය හොයාගත්ත නිසා රසායන විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය පවා හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න දැන් තියෙන අවසානම පියවර. ඒ කියන්නේ පස්වෙනි පියවර. අන්න ඒක මේ අය ක්‍රියාත්මක කරලා තියෙන්නේ 2024 මැද භාගයේ. දැන් මේ අය ළඟ තියෙනනේ සංස්කරණය කරන ලද ජාන අන්නේ ජාන වලින් න්‍යාස්ටින් වෙනම වෙන් කරලා එහෙම නැත්නම් ඒ න්‍යාස්ටින් නිස්සාරණය කරලා ඒ න්‍යාස්ටින් කලල 45ක මේ අය රෝපණය කරලා තියෙනවා. නමුත් එතනින් දෙකක් විතරයි සාර්ථක වෙලා තියෙන්නේ. අන්න ඒ දෙන්න තමයි 2024 ඔක්තෝබර් 1 වෙනිදා මෙලොව එළිය දුටුවේ. ඒ දෙන්න වෙන කවුරුවත් නෙවෙයි රොමියුලස් සහ රේමුස්. තාක්ෂණිකව බැලුවොත් රොමියුලස් සහ රේමුස් මේ දෙන්නම නිර්මාණය කරලා තියෙන එකම ක්ලෝන් එකකින්. හරිනම් මේ දෙන්න එකම විදිහට ඉන්න ඕනේ. හරියට සරෝසම නිවුන් වගේ. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. මේ දෙන්නට දෙන්න සෑහෙන වෙනස් උපතින්දම්ම ඒක තේරලා තියෙනවා. ඒකට හේතුව තමයි රේමුස් කාටවත් බය නැහැ. නමුත් රොමියුලස් කියන්නේ ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දෙන්නගේ පෞරුෂත්ව සෑහෙන වෙනස්. කොහොම නමුත් 2025 ජනවාරි 30 වෙනිදා විද්‍යාඥයන් කණ්ඩායම මේ විදිහටම තවත් ඩයවුල්ෆ් ගැහැණු සතෙක්ට උපත ලබා දීලා තියෙනවා. එයාගේ නම තමයි කලීසි. ඉතින් මේ වෙද්දි මේ සත්තු තුන්දෙනාම හරියට තියලා තියෙන හිර කරලා වගේ මේ සත්තු තුන්දෙනාටම ඒ තරම් වැඩි නිදහසක් හම්බ වෙලා නැහැ. ගොඩාක් සල්ලි තියෙන බිලියනපතියෙක් ඇවිල්ලා සල්ලි ටිකක් විසිකලොත් නම් එයාට ඇවිල්ලා මේ සත්තුත් එක්ක හොරතල් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න මේ සත්තුන්ට වෙනත් කිසිම නිදහසක් නැහැ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඇත්තටම බැලුවොත් එහෙම මේ සත්තුන් තුන්දෙනාටම අම්මයි තාත්තයි නැහැ. හරිනම් මේ වෙද්දි මේ සත්තු තුන්දෙනා ඉන්න ඕනේ කැලේ. අම්මයි තාත්තයි හරිනම් මේ සත්තුන්ට මේ වෙද්දි දඩයම් කරන විදිය, අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න විදිය, ජීවත් වෙන විදිය කියලා දෙන්න ඕනේ. නමුත් ඒ කිසිම දෙයක් මේ සත්තුන්ට හම්බ වෙන්නේ නැහැ. තවත් අවුරුදු 10ක්, උපරිම අවුරුදු 20ක් මේ සත්තු තුන්දෙනා ඉඳීවි. එතනින් පස්සේ මේ සත්තු තුන්දෙනාටත් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. ඒ කියන්නේ දෙවෙනි වතාවටත් මේ වෘක විශේෂය සම්පූර්ණයෙන්ම අද වෙලා ගියා වෙනවා. මේ කරපු දේවල් වල වැඩක් තියනවද නැද්ද කියලා ඔන්න මේ වෙලාවේදී අපිට කල්පනා වෙනවා. විද්‍යාත්මකව බැලුවොත් එහෙම මේක අනිවාර්යෙන් තනිකරම ජයග්‍රහණයක්. ඒක ගැන ආයේ කතා දෙකක් නැහැ. මොකද අවුරුදු දසදහස් ගානකට කලින් බඳ වෙලා ගිය, සම්පූර්ණයෙන් බඳ වෙලා ගිය සත්වයක් මිලියන ගාණක් වියදම් කරලා ලොකු තාක්ෂණයක් භාවිතා කරලා වැරදි සෑහෙන වතාවක් උත්සාහ කරලා නිර්මාණය කරනවා කියන එක එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒක නිසා ඒ ගැන කතා දෙකක් නැහැ. මේක තනිකරම විද්‍යාව පැත්තෙන් ගත්තොත් එහෙම ජයග්‍රහණයක්. නමුත් මේ ව්‍යාපෘතියට විවේචන ගොඩක් තියෙනවා. මේ සත්තු තුන්දෙනා මේ වෙදි තනිකරම ප්‍රදර්ශන භාණ්ඩ වෙලා ඉවරයි. ෆොටෝස් ගන්න සහ විනෝදාස්වාදය සඳහා විතරයි මේ සත්තුන් තුන්දෙනාව නිර්මාණය කරලා තියෙන්නේ. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. සතෙක්ගේ වටිනාකමක් දැනෙන්න ඒ සතා සම්පූර්ණයෙන්ම වද වෙලා යනකම් අපි
බලන් ඉන්න ඕනේද? අන්න ඒක ගැන අපි අනිවාර්යෙන් කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් මිලියන ගණනක් වියදම් කරලා ලොකු තාක්ෂණයක් භාවිතා කරලා සෑහෙන කැපකිරීමක් කරලා උපත ලබා දුන්න මේ සත්තු තුන්දෙනාට අපිට ඇත්තටම කියන්න පුළුවන්ද මේ ඉන්නේ ඩයවොල්ෆ්ස්ලා කියලා? ඇත්තටම අපිට එහෙම කියන්න බෑ. ඒකට හේතුව තමයි මේ ඉන්නේ ඇත්තම ඩයවොල්ෆ්ස්ලා නෙවෙයි. ඩයවොල්ෆ්ස්ලා වගේ පේන්න හදපු වෙනත් සත්ව විශේෂයක් විතරයි. සරලම කියනවනම් මේ ඉන්නේ ග්‍රේ වෘක විශේෂයේ වෙනත්ම version එකක් විතරයි. වෙනසකට තියෙන්නේ ග්‍රේ වෘක විශේෂයට වඩා මේ අයගේ ජාන 14ක් වෙනස්. අන්න ඒක නිසා හරියටම අපිට නිවැරදිව කියන්න බෑ මේ ඉන්නේ ඩයවොල්ෆ්ස්ලා කියලා. මම එක වෙනත් උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරන්නම්. චිම්පන්සීන් සහ මිනිස්සු අතර DNA ගැලපීම 98.8යි. කවදා හරි විද්‍යාඥයෙක් කිව්වොත් එහෙම චිම්පන්සියගේ DNA අරගෙන මිනිස්සුන්ගේ DNA වලින් චිම්පන්සියාගේ DNA වෙනස් වෙන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා බලලා ඒ අදාළ ජාන ටික කොහොම හරි හදලා මිනිස්සෙක් හැදුවොත් එහෙම ඒ කෙනාට අපිට මිනිස්සෙක් කියලා කියන්න පුළුවන්ද? ඇත්තටම ඒ කෙනා මිනිස්සෙක් නෙවෙයි. චිම්පන්සියෙක්ගේ වෙනත්ම version එකක් විතරයි. අන්න ඒ වගේම දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. තවත් එක දෙයක් මම ඔයාලට කියන්නම්. 1970 වෙද්දී අති දුර්ලභ සුදු රයිනෝසිරස්ලා අප්‍රිකාවේ 500කට වඩා හිටියා. ඒත් මේ වෙද්දී ඉතුරුලා ඉන්නේ දෙන්නෙක් විතරයි. ඒ දෙන්නත් දැන් සෑහෙන වයසයි. තව ටික දවසකින් ඒ දෙන්නත් මිය ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ සත්ත්ව විශේෂය මේ මෙහි පිටින් අතුරුදහන් වුණා වෙනවා. සම්පූර්ණයෙන් මද වෙලා ගියා වෙනවා. මිනිස්සුන්ගේ කෑදරකම නිසා සත්ත්ව විශේෂ දහස් ගානකට වඩා මේ වෙද්දී වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉවරයි. කැලෑ විනාශ කරනවා, සත්තුන්ව මරලා දානවා. ඉතින් මගේ පෞද්ගලික අදහස තමයි කලින් කිව්වා වගේම මේ ව්‍යාපෘතිය ඇත්තටම විද්‍යාව පැත්තෙන් ගත්තොත් එහෙම සෑහෙන ලොකු ජයග්‍රහණයක්. නමුත් ඇත්තටම අපි විද්‍යාව පැත්තෙන් විතරක් ඉස්සරහට ගිහින් ඇතිද? ඒ පැත්තෙන් විතරක් ජයග්‍රහණ ලබා ගත්තාම ඇතිද? මනුෂ්‍යයන් විදියට අපි අනිවාර්යෙන් සත්තුන් ගැන හිතලා බලන්න ඕනේ. සතෙක් වඳ වෙලා යනකම්ම ඉන්න ඕනේ නැහැ. ඒ සතාගේ වටිනාකම දැනෙන්න. ඉතින් මේක මගේ පෞද්ගලික අදහස විතරයි. ඉතින් ඔයාලගේ අදහස මොකක්ද? අන්න ඒක ගැන වගේම අද වීඩියෝ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි කලින් කිව්වා වගේම තවමත් අපේ සීරෝ YouTube channel එක subscribe කරන්න මගේ හරුණ කෙනෙක් කියනවා නම් පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් ඕන subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා අනිවාර්යෙන් all දාලා තියාගන්න. මොකද මේ වගේ රසබර සීරෝ වැඩසටහන් ඉස්සරහට ගොඩක් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි ඊළඟට අරගෙන එන්න ඕනේ මොන වගේ මාතෘකාවක් ගැනද මොන වගේ වීඩියෝ එකක්ද අන්න ඒක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලගේ වටිනා feedback එකට අනුව තවත් සීරෝ වැඩසටහනකින් ඉක්මනටම හම්බෙමු. එතකන් හැම කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න අනිවාර්යෙන්. We will meet again.